යාළුවෝ කියන්නේ එයා යාළුවමයි ආශ්‍රය කරන්නේ. මං කිව්වා හරි දැන් වෙලාව කීයද? බලමු වෙලාව. වාර විදිහට 11යි කියලා. හොඳයි. අද ගිහිල්ලා එන්න කියන්නකෝ. මං මේව කරන්නම් කියලා මම හොඳ වැඩක් කරන්න ඕනේ කියලා හිතා දැන් අරගේ හිතේ තියෙන දැන් පාන්දර තුනට යන්න ඕනේ කියන අදහසින් එයා ඉන්නේ. ඔව්. මාතින් නිදාගත්තා නිදාගෙන 12 මාර වෙනකොට අපේ මල්ලින්නේ අල්ලපුගේ මල්ලි දොරට තට්ටු කරලා අයියා කියලා මම නැගිට්ටා. එයා කියන්නේ කොල්ලා කියලා අපි කොල්ලා කියලා කියනවා. අයියෝ කොල්ලා මේ ඇක්සිඩන්ට් වෙලා ගිහලා ආරංචියක් ආවා. කර කියාගෙන දෙන්නේ ඒ පාර අපේ පුතිගේ ටීවීල තියෙන ඒක කරගෙන ගියා වටෙන් ගෙවල් යාළුවන්ගේ ගෙවල් හොයාගෙන ගියා. එකකවත් යාළුවෝ නැහැ. ඒගොල්ලෝ නැහැ. එළිම කළුපුර ස්පිතාලට යනවා. ස්පිතාලේ යනකොට ඇක්සිඩන්ට් රෝඩ් එක ඉස්සරහා පුදුමාකාර සෙනගක් හිටියා. ඒගොල්ලෝ මාව දැක්ක ගමන් ඔක්ක පාරට එක මේ බය වෙලා වගේ සියලු දෙනා. ඔව් ඔක්කොම. බැලුවා මගේ. මම කෙලින්ම යන පොලිස් නිලධාරි මහත්රෝයි හිටියා. ආව දන්න කියන අඳුරපු මහරගම පොලිස් එකට. මේගොල්ලෝ කතාවට අල්ලගෙන මම කොප්පනේ ඉන්නකෝ මරන්නේ මම කො ඉඳලා හරියන්නේ නැහැ නේ කොල්ලා ඇතුලේ ඉන්නේ කොල්ලන් මොකද කියලා බලන්න එපා දැන් මේගොල්ලෝ මට යන්න දෙන්නේ නැහැ ඇතුලට අතගසලා දාලා මං දැන් මෙහෙම පඩිපෙළ නැගලා මේ පැත්තට හැරෙන්න ඕනේ ඇක්සිඩන්ට් රෝඩ් එක මම හැරුනේ නැහැ ඒක උමරාවෙන් කරා නෙමෙයි ඉස්සරහා තියෙන ට්‍රොලියක් දාලා අර කොළ පාට තිරයද මම මේ ඇක්සිඩන්ට් රෝඩ් එකේ ඇතුලට ළමයා බලන්න යන්න ඕනේ මිනිස්සයා මම එක පාරටම මේ හැරුණා මාව අර ට්‍රොලිය ගාව ඇතින් ගිහිල්ලා බලනකොට රෙද්ද චුට්ටක් කියලා තිබුණ ට්‍රොලිය යම් කිසියක් පහළ සුදු රෙද්ද බලනකොට මගේ පුතා නැති මොකද්ද වෙලාද ඇවිල්ලා බයික් එකේ හදිස්සිය ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා මේ මෙතන නාවින්නේ භෝග හවත් එකේ වේගෙ වැඩිකමට එයා ආපු එයායි තව එක්කෙනෙක් ගියා පිටිපස්සේ ගියේ වේගෙ වැඩිකමට හැප්පුණා මේ භෝගය හැප්පිලා අපි සීජියක බලුවා කරකිලා ගිහිල්ලා එයාගේ සුසුම්නාව කැරිලා පැය භාගයක් ජීවත් වෙලා නැහැ ගෙනිච්ච ඉස්පිතාලේ ගෙනිච්ච කෙනා ආවම හම්බ වෙන්නේ ඇවිල්ලා කිව්වා ඉස්සරේ මෙහෙමයි ඉඳලා නැති වුණා